පරිප්පු වඩේ කාලා ඔය පරිප්පු වඩේද? ඈ ඔය පරිප්පු වඩේද? උදු වඩේ නේද? බලන්න මුදලාලි මේ උදු වඩේත් දැන් පරිප්පු වඩේ සයිස් නේ. හොයන්න බෑ තවපොඩි පරිප්පු වඩේ කියලා උදු වඩේ කරනවා. උදු වඩේ තමයි ඊළඟුත් තියෙන්නේ. මේ ඉතින් උඹලා මේ උදේ මොකද්ද බා? නෑ මුකුත් නෑ. ඒක තෝරන්නේ නැති මගුලක් නෑනේ. මුදලාලි ගාන බලන්නකෝ. දැන් මොනවද ගත්තේ? වඩේයි ප්ලේන්ටියයි. කොහෙද වඩේ ප්ලේන්ටියයි? ඇයි අර හොරෙන් ගත්ත වඩේත් එක වඩේ දෙකයි. කවුද හොරෙන් ගත්තේ? මුදලාලි ඉතින් කාප්පීපු දේවල් කියනකන් ඉන්නේ නෑනේ. වඩේයි ප්ලේන්ටියයි වඩේයි. මේ කපිලගේ ඔය කෑමට බීමට වංචාව නෑනේ. ගාන කීයද කියන්නකෝ. ඒ වඩේත් එක්ක 90යි. 90යි. මෙතන රුපියල් 100ක්ම තියෙනවා. ඒකෙන්ම කපිල කෑම බීමට වංචා කරන මිනිහ නෙමෙයි. මයියර යන්නේ. පුදුම කට්ටෙක් නෙමු. කපිල මේ ඉරිච්ච 100ක් දීලා දෙන්නේ. අර ඉතුරු රුපියල් 10ට සෙලෝ ටේප් එක කරන් අලව ගන්න එක ඇත්තේ.